වෙල්කම් ගයිස් ඔන්න අද ගෙන්නන්නේ ගේමින් ප්‍රෝ මොබයිල් එකෙන් සෑන් ඇන්ඩ්‍රියාස් කොහොමද ඔයගොල්ලන්ගේ මොබයිල් එකට දාගන්නේ කියලා. මුලින්ම අපි සිටි එක පැත්ත පොඩ්ඩක් ගිහිල්ලෙමුකෝ. සිටි එක පැත්ත යන් තාම සබ්ස්ක්‍රයිබ් නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකෙන් ක්ලික් කරන්න, ෂෙයා කරන්න. අද අපි බලමු කොහොමද සෑන් ඇන්ඩ්‍රියාස් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකට දාගන්නේ කියලා. හරි අපි මේ විදිහට වාහන නැගගමු. නගලා අන්න පොලිස් තරුවෙක් පත් වුණා. හරි අපිට යන්න. අර මොකද්ද තිබ්බා පොලිස් තරුවක් තිබ්බා. පොලිස් තරුව මේ මකා ගන්න පුළුවන් දැන් තරුවක් තිබ්බොත්. හරි පොලිස් තරුව මකා ගත්ත මේ විදිහට. හරි අපි යමු ආයෙත් කාර් එකට. හරිද? ආනගින් කොන්නේ කාර් එක. අපි වලියක් දාගමු බා. ඉතින් බොඩිද අම්මා සීජේ ගාන කොහොමද ගිහිල්ලා අන්න බයික් එක ගමු. පොලිසියත් ඉස්සරහා ඉන්නවා. හරි ආයෙතරක් පත් වුණා. මේ වන්දිය මොකක්ද? හරිද? හරි අපි යමු. මේ වන්දිය මේ ඉස්ලාම් පාරේනේ. හරි හරි ගත් සුපිරියම් ඉතින් අපි දාගන්න ඉතින් බලමු. තව ටිකකින් උන්ද වාරෙන් කියලා දෙනවා මේක දාගන්න විදිය. GT San Andreas ඔයගොල්ලන් ෆෝන් එකට කිසිම බාධාවක් නැතුව දාගන්න විදිය. බලමු පුලා බදා සිටිය ගේම් එක දාගන්න විදිය. හරි අපි මේ විදියට මේ විදියට සර්ච් කරන්ඩ ඔයගොල්ලෝ GTA San Andreas කියලා සර්ච් කරන්න ඕන. හරිද? ඊට පස්සේ data pack. හරිද? data pack කියලා සර්ච් කරන්න. data pack. හරිද? DETAPACK මම CE වැදලා තියෙන ඔන්න K ගැව්වා. මේක කොයි ඒක සෙකන්ඩ් එකට ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ වගේ එකක් තියෙනවා. හරිද? ඒක ඇවිල්ලා MB 500 ගාණක් වෙන්නේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරලා ඉවරනයින් පස්සේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මේක ඩවුන්ලෝඩ් කරයින් පස්සේ මම කියලා දෙන්නම් කොහොමද දැන් ගේම් එකට යන්නේ කියලා. හරිද? මේ මම කියව ගේම් එක ඔය විදිහට ඩවුන්ලෝඩ් කරගෙන හරිද? මෙන්න මේ ස්ටාර්ට් ගේම් දෙන්න. ස්ටාර්ට් ගේම් දුන්නේ ඔයගොල්ලන්ට යනවා ප්‍රයිවසි කියලා එකක්. මට දැන් ඉන්නේ මම මේකට ලොග් වෙලා හිටියේ. හරිද? ප්‍රයිවසි කියලා මම ඇඩ් එක ප්ලේ වෙනවා. ඒක ඇඩ් ඉන්න ප්ලේ වුණාන් පස්සේ මම ඉන්නේ. හරි. ඔයගේ තමයි GT San Andreas ෆෝන් එකට මම දාගන්න ඉතින් මම කියලා දුන්නේ. තව දවසක ඔයගේ මොකද ගේමින් වීඩියෝ එකකින් හම්බෙමු. ගේම් ෆෝන් එකට මොබයිල් එකට දාගන්න ඉතින් කියලා දෙනවා. තව දවසක මේ ගේමින් වීඩියෝ එකකින් ගේම් එක දාගන්න ඉතින් කියලා දෙනවා. මේ ගේමින් ප්‍රෝ මොබයිල්